කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර සබරගමු පළාත් මායිම් ආසන්නයේ පිහිටලා තිබෙන අලංකාර දිය ඇලි කිහිපයක් අතරින් වඩාත්ම ප්‍රසිද්ධ දිය ඇල්ලක් තමයි රන්මුදු ඇල්ල. දිය ඇල්ල මීටර් 45ක් පමණ උසකින් යුක්තයි. ඒ වගේම මේ දිය ඇල්ල ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙලා තියෙනවා. තුම්මෝදර ශ්‍රී සුමන පිරිවෙන මේ ඇල්ල ආසන්නයේ පිහිටලා තියෙන ඓතිහාසික වටිනාකමකින් යුත් පන්සලක්. රන්මුදු ඇල්ලේ ඉහළම කොටස ස්වභාවික ජල පීල්ලක් තිබෙන ජල තටාකයකින් යුක්තයි. අතීතයේදී මේ කොටස ස්වාමින් වහන්සේලාට ස්නාන කටයුතු සඳහා පමණක් වෙන් කරලා තියෙනවා. පඤ්ඤගුලක් දෙහිගස් ඇල්ල නම් ස්ථානයේ උල්පතකින් මේ දිය ඇල්ල ආරම්භ වෙනවා. අතීතයේ සීතාවක රාජසිංහ රජු තම බිසෝවරුන් සමග මෙම ස්ථානයේ දිය නාන විට බිසවකගේ රන් මුද්දක් නැතිවීමේ කතා ප්‍රවෘත්තියක් මුල් කරගෙන මේ ඇල්ලට මේ නම ලැබිලා තිබෙනවා. ප්‍රදේශය 1992 මාර්තු 26 අංක 702 ඇලේරක් 12 ගැසට් නිවේදනයෙන් රජයට පවරාගත් රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයට පැමිණෙන ඔබ මේ ප්‍රදේශය අපිරිසිදු කරනවා නම් ඔබ නීතිගනුත් වැරදිකාරයෙකු බව සිහි තබා ගන්න. කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේ කළුවක්ගලින් හෝ පුවක්පිටිය තුම්මෝදර ගම්මානයට කිලෝමීටර් 10ක පමණ දුරකින් ළඟා වෙන්න පුළුවන්. ඉංග්‍රීසි දෙසින් ඔබ එනවා නම් බෝපේ තුම්මෝදර මාර්ගයෙන් මේ රන්මුදු ඇල්ලට එන්න පුළුවන්. කොළඹ අවට කලබලකාරීව දිවිගෙවන ඔබට ස්වභාවික පරිසරයේ නිදහස අත්විඳින්න වැඩි ඈතක නම් යන්න ඕනේ නැහැ.